මතේතුමාගේ සුවිශේෂයේ 7 වන පරිච්ඡේදයේ 7 වන වගන්තියේ සිට 12 වන වගන්තිය දක්වා ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න ඔබට දොර හරිනු ලැබේ. මන්ද ඉල්ලන්නාට ලැබේ. සොයන්නාට සම්භවේ. තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ. ඔබ අතරින් කවර මිනිසෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයිද? මාළුවෙකු ඉල්ලුවොත් සර්පයෙකු දෙයිද? මෙසේ අයහපත් ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහුනම් ස්වර්ගෙහි සිටින ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙනසේක්ද? අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවසාවලියේ හරය එය වේ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමිඳුරන් වහන්සේගේ සුදු වචනය අද දින අපිට කියනවා ඉල්ලන්න ඔබට දෙනවයි කියලා. සොයන ඔබට සම්භව වෙනවා. තට්ටු කරන ඔබට දොර හරිනු ලබනවයි කියලා ස්වාමීන් වහන්සේ කියනවා. එසේනම් උන්වහන්සේ පැහැදිලිව අපිට එක දෙයක් කියනවා. ඔබ මගෙන් යම් කිසි දෙයක් ඉල්ලනවද? මා තුල යදිනවද? මා තුල බලාපොරොත්තු වෙනවද? ඔබට ඒ දේ ලැබෙනවා. එහි කිසිම සැකයක් නැහැ. ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ නැවත අපිට මතක් කරනවා මන්ද ඉල්ලන්නාට ලැබේ. සොයන්නාට සම්භව වෙන. තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ. අපි ආයාසයක් දරන්නටත් ඕන. අපි ස්වාමීන් වහන්සේගෙන් මේ දේ අයදින්නට ඕන. ස්වාමීන් වහන්සේ එම නිසා අපිට උදාහරණයක් දෙනවා. ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත් ඔබ ඉල්ලන දේ පියාණන් වහන්සේ දෙන්නේ. උන්වහන්සේ කියන ඔබ අතරින් කවර මිනිසෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයිද? මාළුවෙක් ඉල්ලුවොත් සර්පෙක් දෙයිද? කිසිසේත්ම ඒ දේ වෙන්නේ නැහැ. පාන් ගෙඩියක් ඔබ ඉල්ලුවොත් ඔබට පාන් ගෙඩියක් ලැබෙන්නේ. මාළුවෙක් ඉල්ලුවොත් ඔබට මාළුවෙක් ලැබෙන්නේ, සර්පෙක් නෙමෙයි. ඒ මන්ද දෙවියන් වහන්සේ අති යහපත් දෙවියන් වහන්සේ. ඒ අපගේ දේවතාත්තා. දේවතාත්තා විතරයි දන්නේ දරුවන්ට මොනවද අවශ්‍ය කියලා. හැබැයි උන්වහන්සේගේ සුදු අභිමතය හා සැස දෙනකොට උන්වහන්සේ දේ දානය කරනවා. ඒ වගේම ඒ දේ අපි ලබන්නට සුදුස්ස වෙන්නට ඕන. සුදුස්ස උනාට විතරක් මදි. ඒ දේ ලැබිය යුතු කාලය එය වෙන්නට ඕන. નિયમિત කාලයේදී උන්වහන්සේ අපිට අවශ්‍ය දේ දානය කරනවා. ඒ තමයි උන්වහන්සේගේ තීරණය. ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ එම නිසාම අපිට පවසනවා අයහපත් ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහුනම් ස්වර්ගෙහි සිටින ඔබේ පියාණන් වහන්සේ උන්වහන්සේගෙන් ඉල්ලන අයට යහපත් දේ ඊටත් වැඩියෙන් දානය කරනවායි කියලා. අපි අයහපත් කියලා කියනෝ නෙමෙයි. නමුත් අපි අයහපත් තමයි අපි පව්කාරයෝ නිසා. නමුත් අපි යහපත් පුද්ගලයෝ වෙන්නට ඕන. පියාණන් වහන්සේ අපිට වඩා යහපත්. හැම අතින්ම යහපත්. ඒ නිසා උන්වහන්සේ යහපත් දේ තමන්ගේ දරුවන්ට දානය කරන්නේ. අනුන් ඔබට යමක් කරනවට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න. යම් කිසි කෙනෙක් අපිට යමක් කරනවට අපි කැමති නම් අපිටත් පුළුවන් වෙන්න ඕන ඒ දේම අන් අයටත් කරන්න. මොකද අපි අන් අයගෙන් බලාපොරොත්තු වෙන විතරක් නෙමෙයි, අපිටත් පුළුවන් දේ ඒ අය ඉල්ලනකොට එයාට අවශ්‍ය දේ අපි දෙන්නට ඕන. දේවතාත්ත වගේ වෙන්නට කියලයි අද අපිට ආරාධනා කරන්නේ. දේවතාත්තගේ ඒ ගතිගුණ අපගේ ජීවිතේ අපිට තියෙන්නට ඕන. ඒ ප්‍රබල දේවත්වයට ළඟා වෙන්නට අපිට නොහැකි. හැබැයි අපි උත්සාහ කරනවා අපේ ජීවිතෙන් උන්වහන්සේට ලං වෙන්නට. ස්වාමීන් වහන්සේ කියනවා මෙසේ ඔබ කරනවා නම්
ව්‍යවස්ථාවලියේ ඒ වගේම දිව්‍යසාවලියේ හරය එයයි. ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අද අපි අවදි වෙමු. අපි මේ ਸਰව සාධාරණ පියනන් වහන්සේට යාක්ෂා කරමු. අපගේ ජීවිතේ නිතරම යහපත උපදින්නට යහපත බෙදන්නට අපිට වරප්‍රසාද අපි අයදිමු. ස්වාමීන් වහන්සේව සමග වනසේක්වා. සියලු බලදී මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.